ඔයාත් මේ හොරකමට අහු වුණාද? මට මේන කෝල්ස් ගොඩාක් නිසා මම මේක දාන්න හිතුවේ. booking.com එකෙන් මෙන්න මෙහෙම කාරණා තුනක් වෙනවා මේ දවස්වල. අවධානයෙන් ඉන්න. අයිබෝවන් තවත් වීඩියෝ එකක්. ඉතින් booking.com එකේ ප්‍රශ්නවලට අපි ගාව හරිම විසඳුම් හරිම උත්තර මොකද කරන්න ඕන කියලා හරිම ක්‍රියාමාර්ග අපි ගාව තියෙනවා. ඉතින් ඔයාලට බය වෙන්න දෙයක් නැහැ. රයිට් ඉතින් අපේ රෙජිස්ටර් වෙච්ච අය නම් කොහොමද දන්නවා අපේ කෝස් එක අපේ හොස්ටින් කෝස් එක කරපු අයට කොහොමද booking.com එකේ ගැටලු වෙන විදිහක් නැහැ. සහ ඔයාලා ටීම් එකෙන් ආෆ්ටර් සර්විස් එකක් විදිහට ඔයාගේ සපෝට් එක ගන්නත් පුළුවන්. ඉතින් මෙහෙම මෙච්චර පහසුකම් තියෙද්දි අපේ මම අපේ පබ්ලික් ඉන්න අයටත් මේ මෙච්චර නැති වුණත් ඒ ඊට අඩුවෙන් ගොඩක් දේවල් දාලා තියෙන YouTube channel එකේ. ඉතින් දාලා තියෙද්දිත් මට මේන කෝල්ස් ගොඩාක් නිසා මම මේක දාන්න හිතුවේ. booking.com එකෙන් මෙන්න මෙහෙම කාරණා තුනක් වෙනවා මේ දවස්වල. අවධානයෙන් ඉන්න. ඔයාත් මේ හොරකමට අහු වුණාද booking.com එකෙන්? අනිවාර්යෙන් අහු වෙලා ඇති. අහු නැත්තම් ඔයාට මේක මම කියනකොට දැනෙනවා මොකද්ද කියලා. Western Union මම හිතන්නේ කතාව දන්නවා ඇති. Western Union දැන් ඔයාට ඔන්න booking එකක් එන බලමු මොකක්ද මේ Western Union කතාව කියලා. ඔන්න booking එකක් එනවා. booking එකක් ආවට පස්සේ මේ guest වත් එක message කරනවා. එතකොට මේ message කරන්නේ booking.com guest කෙනෙක් message කරනකොටම ඔයා දන්නවා right පුතේ මෙයා හරිම guest කෙනෙක් තමයි. මෙයා අනිවාර්යෙන් එනවා. ඔයාගේ හිත දිනා ගන්න පුළුවන් තරම් එයා chat කරලා මාර විදිහට WhatsApp numbers දෙවලා ඔයත් එක්ක ලොකු බොන්ඩ් එකක් ලොකු බැඳීමක් හදාගන්නවා. දැන් මෙහෙමනේ අපිත් එක්ක අපේ මොන හරි දෙයක් කරගන්න ඕන නම් කෙල්ලෙක් වුණත් කතා කරන්න ගත්තට පස්සේ තියෙන ටික දන්නේ නැද්ද? මුලින් කිසිම දෙයක් කියන්නේ නැහනේ. මුලින් කියන්නේ කොහොමද කෑවද බිව්වද නෑවද අරකද මේකද කින්ද මන් දෝවනේ. ඒකත් එක පස්සේ දිනියක් මොකාටද මේ ආවේ කියලා බලාගන්න වෙන්නේ. අවංක කෙල්ලෙක් නම් එහෙම කරන්නේ නැහැ. මම කියන්නේ මේ අර වගේ මොන හරි අත්‍යවශ්‍ය දෙයකට මොන හරි දෙයක් බලාගෙන ඔයා වෙනුවෙන් ආපු කෙනෙක්ට. ඒ වගේ තමයි මේ ගෙසුත්. ඇත්තටම ඔයාගේ හොටෙල් එකට එන්න ඉන්න ගෙස් කෙනෙක් නෙවෙයි. මේ ගෙස් ඔයත් එක්ක පුදුම විදිහට බැඳීමක් හදාගන්නවා, ශක්තිමත් කරගන්නවා. ඊට පස්සේ ඔන්න එවනවා මට ඔයාට පේ කරන්න විදියක් නැහැ. මගේ කම්පැනි එකෙන් තමයි මේක ගෙවන්නේ. මට ඔයාට පේ කරන්න පුළුවන් වෙස්ටර්න් යුනියන් වලින්. ඒ නිසා මෙන්න මේ ලින්ක් එක එවලා මෙන්න මේකට ඔයා මට මේ වගේ බැංක් ඩීටේල්ස් ටික දෙන්න කියලා ලින්ක් එකක් එවනවා. දැන් ඔන්න ඔය ලින්ක් එක ආවට පස්සේ ඔයා මේ ලින්ක් එක ක්ලික් කරනවා. මොකද හේතුව ඔය ලින්ක් එක ආවට පස්සේ ඔයා ක්ලික් කරන හේතුව සහ අපේ ගොඩක් අය ඉන්නවා ක්ලික් කරපු අය ඒ වෙලාවේ ඇත්තටම මේ වීඩියෝස් බලලත් ක්ලික් කරපු අය මට කතා කරා. අනේ සර් සර් කිව්වට මම මේ ක්ලික් කරා මම ඒ වෙලාවේ අහු වෙලා ඉඳී. මොකද WhatsApp එකෙන් කෝල් උත් කරනවා. ඉතින් කොහොමද කරන්නේ? අහු වෙනවනේ. පොඩ්ඩක් හිතන්න මොන හරි අපි තීරණයක් ගන්නකොට ඒකට දැන් හිතන්නකො ප්‍රශ්නයක් හරි මොන හරි ගැටලුවක් ආවට පස්සේ අපි ඒකට උත්තරයක් දෙනකොට එක තප්පර 10ක් හිතුවනම් ගොඩාක් දේවල් වෙනස් වෙන්න පුළුවන්. ඔයාගේ ජීවිතේ අතීතේ එහෙම වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා දැන් ඔන්න වෙස්ටර්න් යුනියන් කතාවේදී ওই ලින්ක් එක එවුවට පස්සේ දැන් අපි ක්ලික් කරන්න ඕනේ. ක්ලික් කරලා අපේ බැංක් ඩීටේල්ස් දානවා. මොකද අපි දාන්නේ බැංක් ඩීටේල්ස්. මොකද අපිට පේමන්ට් එක ගන්න ඕනේ ඩොලර්ස් ලොකු ගාණක්. ඩොලර් 1200 1000 ඒ වගේ තමයි දවස් 3කට වගේ බුක් කරන්නේ. ඔය දවස් ඉස්සර කරේ දවස් 15 20 බුක් කරන. එතකොට ෂුවර් නෑ. දන්නවනේ 15 20 බුක් කරන එක එන්නේ නෑ කියලා. බීච් සයිඩ් එක නම් ඕකේ. ඊළඟට රූම් දවස් 3ක් විතර බුක් කරලා මේ කියනවා මෙන්න මේකට බැංක් ඩීටේල්ස් දාන්න කියලා. ලින්ක් එකට ගියාට පස්සේ එකපාරට වෙනම ඉන්ටර්ෆේස් එකක් ඕපන් වෙනවා. ඕපන් වුණාට පස්සේ ඔන්න තියෙනවා බැංක් එක ඔක්කොම දැම්මා. දාලා ඔයාගේ බැංක් එක බ්‍රාන්ච් එක ඔක්කොම දාලා තියෙනවා. ඒක විස්තර එක දැන් මම මේ කියන එක එක විදිහවලට එන්න පුළුවන්. කොහොම හරි ඔයාගේ බැංක් ඩීටේල්ස් දාන්න වෙනවා. ඕකේ සමහර අයට OTP එවන්න ඕනෙත් නෑ. සමහර අයට එවන්න ඕනේ. මේ අතරම හැකර්ස්ලා ඔයාගේ බැංක් ඩීටේල්ස් ඔයා දාපු ගමන් දාලා විනාඩි 5ක් ඇතුළත ඔයාගේ බැංක් බැලන්ස් එක 0 වෙනවා. රුපියලට අඩු වෙනවා. හදිසියරි OTP එක එහෙම එවලා ඔයා OTP එකක් දුන්නොත් එහෙම ඒත් එහෙමයි. මෙහෙම වෙච්ච බැංක් account එකක් නම් ඔයාට තියෙන්නේ. අනිවාර්යෙන් බැංක් account එක මාරු කරන්න. නිකන් රිස්ක් එකක් ගන්න ඕනේ නැහැ. බැංකෙන් සමහරක් කාට කියයි දැන් හරි අවුලක් නැහැ කියලා. මම කියන්නේ අනිවාර්යෙන් බැංක් account එක මාරු කරන්න. ඔය වෙස්ටර්න් යුනියන් ලින්ක් එක කියන්නේ ඔන්න ඕක තමයි. ඊළඟට දෙවෙනි කතාව. මේ දෙවෙනි කතාව මෙන්න මෙහෙම දෙයක්. දෙවෙනි කතාව තමයි මේ booking.com එකෙන් ගෙස් කෙනෙක් බුක් කරනවා. බුක් කරලා දවස් 4කට 5කට බුක් කරනවා. ඊළඟට මේ ගෙස්ලා ඇත්තටම එනවත් එක ප්‍රොපර්ටි එකට. ඇවිල්ලා කියනවා මේක ෆොටෝ එකේ තියෙන විදිහ නෙමෙයි මේක මේ විදිහ නෙමෙයි මෙහෙමයි අරමයි මෙහෙමයි කියලා
ආවට පස්සේ කියනවා හරි අපි පළවෙනි නයිට් එකේ ඉන්නම් දෙවෙනි නයිට් එකේ ඉඳන් සල්ලි මේ දෙන්නේ සල්ලි මේ සල්ලි ටික අපිට දෙන්න අපි booking.com එකට ගෙවලා තියෙන්නේ. ඔක කරන්නේ කාටද දන්නවද? booking.com එකට මේ අලුතෙන් එන කට්ටියට. මොකද එයාලා හොයාගන්න ලේසි. මොකද review ප්‍රමාණය ගොඩාක් අඩුයි ෆිල්ටර් කරපුව ගමන් ඔක හොයාගන්න පුළුවන්. අපි හිතමුකෝ මිරිස්ස කියලා. මිරිස්සේ ෆිල්ටර් කරා මිරිස්ස ගැව්ව ගෙලින්ම විලා ඇන් ගෙස්ට් හවුස් කියලා දැම්ම සර්ච් කර එන රිසල්ට් එකෙන් ඔය රිවිව්ස් 15 උඩ තියෙන ඔක්කොම නැතුව අර 2යි 3යි 1යි 2යි 0යි නිව්ට් booking.com කියන yellow වල මේ කොටුවක් ඇවිල්ලා තියෙන එක ඒ තියෙන ප්‍රොපර්ටි ඔක්කොම ක්ලික් කරගන්න සිලෙක්ට් කරගෙන booking එක දාන්න. මේකට ලංකාවේ කෙනෙකුත් සම්බන්ධ වෙනවා අනිවාර්යයෙන්. ඒ කියන්නේ මෙයාව එක්කන් එන ගයිඩ් නැත්තම් ඩ්‍රයිවර්. ඒතර එයාලා කියනවා මම අපි මෙහෙමයි නැත්තම් පොලිසියට යනවා වගේ booking.com එක අයින් කරනවා. ඉතින් අර පේ කරලා තියෙන කියලා දැන් අර රිසිට් එකයි ඔක්කොම ග්‍රැෆික් ඩිසයිනින් වලින් මොනවද කරන්න බැරි? අයිඩෙන්ටි වෙනස් කරන්න පුළුවන් ලෝකයක් නෙමේක දැන් මේ තාක්ෂණෙත් එක AI වලින් මේ මූණ මාරු කරලා වෙන එකකට දාලා වෙන වෙන වීඩියෝස් හදන්නේ. ඉතින් ඒකත් එක්ක ඕවා කරන්න එක නතින්නේ. booking.com එක හැබැයි ඒවා හරි ආයතනකින් හදාගත්තා නම් එයාලා අනිවාර්යෙන් කියන ඔහොම පේ කරන්න බෑ. ඔයාගේ ප්‍රොපර්ටි එකට ඇවිල්ලා ඔයාගේ අතට සල්ලි දුන්නාට පස්සේ booking.com එකට තමයි ඔයා කමිෂන් එක ගෙවන්න ඕනේ. මේක මේ Agoda මොකද්ද, Expedia මොකද්ද, Airbnb මොකද්ද, booking.com මොකද්ද කියන එක දන්නේ නැතුව හතරම පටලවගෙන බිස්නස් එක ඕනී කියලා ඔක්කොම බදාගෙන අවුල් කරගත්තාම ඔහොම වෙනවා. දෙයක් කරනකොට දැනගෙන කරන්නට කතාවකුත් තියෙනවනේ. නොදැන ගියොත් එහෙම කොහෙද අතරමඟ දැනගෙන ගියොත් තමයි කතරගම යන්න පුළුවන් කියලා. ඉතින් ඒ නිසා ඔය දැන් ඔය මේ මෑත කාලේ වෙච්ච සිදුවීම් ගොඩාක් නිසා මම මේ කතාව කියන්නේ. එක දවසක් මට කෝල් එක එනවා ලේඩි කෙනෙක්ගෙන් මම හිතන්නේ ඔය මේ ගාල්ල පැත්තේ. ඉක් කඩුවන වටන ගාල්ල ඔය සයිඩ් එකේ දාන මතක විදිහට ඇවිල්ලා මේ කියනවා මෙහෙමයි සර් මම ගත්තේ ඒවල තමයි මාව එයා දන්නේ YouTube එකේ සර්ච් කරලා. මම ගත්තේ මොකද booking.com එකේ දැන් මේ ඔෆිස් එකේ මොකක් නැහැ ලංකාවේ. කන්ටැක්ට් නම්බර් එකක්වත් නැහැ ඇත්තටම. ඉතින් කෝල් කරලා අහනවා මම ගෙස් කෙනෙක් ඇවිල්ලා ඉන්නවා මම වෙලාවට මමත් ක්ලාස් වලවත් ලෙක්චර්ස් වලවත් හොටෙල් විසිට් එකකට පොඩක් ගිහිල්ලා තිබුණේ නැහැ එදා. මෙහෙමයි පුළුවන් වෙලාවට මම අනිවාර්යෙන් ආන්සර් කරනවා කිසි ගැටලුවක් නැහැ. ඔයාලා මගේ ගන්නකොට ඩයලොග් නම්බර් එකේ නෝමල් ගන්නකොට මට එන්නේ WhatsApp එකට ගන්න එපා. ඒක කෝල් යන්නේ නැහැ. ඒක ඇත්තටම මැසේජ් කරන්න විතරයි පුළුවන් එකෙන්. ඒක අපේ ටීම් එක ගාව තියෙන්නේ. මොබයිල් එකට ඉතින් ඇත්තටම ගන්න එපා. ඒක මගේ පර්සනල් නම්බර් එක. ඒකටත් ගන්නවා. අනිත් එක මේ වීඩියෝස් බලන්නේ රෑ 12ට කරන ඒ වෙලාවට කෙලින්ම කෝල් එක ගන්නවා. 2ට 3ට ඒත් ගන්නවා. මට ඉතින් පුළුවන් වෙලාවට මම ආන්සර් කරනවා. එහෙම ගන්න එපා මේ උදේ දවසේ මේක වැඩ කරන වෙලාව තුල ගන්න ඉතින්. ආන්සර් කරන්නම් පුළුවන් හැම වෙලාවම. ඉතින් ඩයලොග් නම්බර් එකට ආපු නිසා මම ආන්සර් කරා. ආන්සර් කරාට පස්සේ මේක ලේඩි කියනවා මට මෙහෙම බුකින් එකක් ආවා මේ ෆොරනර්ස්ලා ඇවිල්ලා ඉන්නේ. මෙයාලා කියනවා මගේ බීච් එක ගාව නෙමෙයි දුර තියෙන්නේ ප්‍රොපර්ටි එක පෙන්වන්නේ මේ ළඟ කියලා ඔන්න මොකක් හරි කිව්වා. මෙයාලා කියනවා සර් එක දවසක් මෙයාලා දවස් 4කට බුකින් එක දාලා තියෙන්නේ. දැන් මෙයාලා මට ගෙවලත් එක්කලු තියෙන්නේ. හැබැයි මේ මට පේමන්ට් එක ගන්න පුළුවන් මම එතකොට මෙයාට කොහොමද දැන් මේ මට කතා කරන්නේ මේක හරිද වැරදිද කියලා අහන්නව නෙමෙයි මට මේ කතා කරන්නේ මෙයාලට කීයදම ආපහු දෙන්න ඕනේ කියලා අහන්න මම හිතුවේ ඇත්තටම දැන් මෙයාලා මෙහෙම යනකොට මේ කැන්සල් කරන්නේ නැතුව කැන්සලේෂන් පොලිසි එක උණු හරි දාගෙන අවුල් වෙලා ඒ නිසා මේ මම එකපාරට හිතට ආපු එක ඒ නිසා මෙයා කොහොමද ගන්න මම ඊට පස්සේ කිව්වා ෆුල් පළවෙනි දවසේ ඉන්නවා නම් එයාගේ පළවෙනි දවසේම ගන්න අරගෙන ඉතුරු දවස් 3 කමිෂන් එක අරගෙන ගෙස්ට් රිලීස් කරන්න කියන එක මම කියන්නේ ගියේ. ඒත් මම පස්සේ ඔයා මට කියන එක පැහැදිලි මදි පොඩ්ඩක්. ඒ කියන්නේ දැන් එයාලා ඉන්න නැතුව යනවා. එතකොට ඔයා මේ සල්ලි අරගන්නේ කොහොමද කියලා මම හෙව්වේ දැන් ඔයා කියන්නේ සල්ලි යාලා ගෙවනවනේ. ඔයා කොහොමද ගන්න අරගෙන ඔයා කමිෂන් මෙහෙ විතර ගන්න කියලා මම කොහොමද කිව්වා. ඊට පස්සේ මට කියන්නේ නෑ යාලා booking.com එකට පේ කරලාලු තියෙන්නේ. මේ නිසා මට දැන් මගෙන් සල්ලි දෙන්න කියනවා ඉතුරු දවස් 3ට කියලා. මම එහෙමද booking.com එකට පේ කරලා තියෙන්නේ. ඉතින් එහෙම පේ කරලා නම් මට පොඩ්ඩක් කියන්නකෝ ඔයාගේ ප්‍රොපර්ටි එක මේ මොන වගේ ප්‍රොපර්ටි එකක්ද? එතකොට තමයි කියන්නේ රූම්ස් 3යි තියෙන්නේ. 3ක් හරි 2ක් හරි මම මතකේ හරියට නිවැරදි නෑ. මොකද දවසට කෝල් 500ක් විතර එනවනේ. රූම් 2ක් හරි 3ක් හරි තිබුණා. තියෙන්නේ මෙහෙමයි කියලා කිව්වා. මම කිව්වා පුතා මෙහෙමයි. ඔයා ඔකට ගෙවන්න එපා කොහොමම. සල්ලි දෙන්න එපා. ඔයාට ඕක කරන්නේ යාලා චීට් කරනවා. ඔයාලට වංචාවක් කරන්නේ. ඕක තනිකර බොරුවක්. එනිසා මොකද booking.com එකේ ඔයාගේ ප්‍රොපර්ටි එකේ දැන් මගේ එක්ස්පීරියන්ස් එකත් එක මට මෙහෙම කරද්දි කියම්බලා මොකද්ද ප්‍රශ්නේ කියලා. එක්ස්පීරියන්ස් එක මම කිව්වා ඔයා කරන්න එපා. මම විශ්වාස කරන්න. ඊට පස්සේ දැන් මෙයා බය වෙලා
ප්‍රොපර්ටි එක හැක් කරයිද booking.com එක අයින් කරයිද එහෙම කියලා. ඇත්තටම එතන තා ලෝකල් කෙනෙක් ඉන්නවා කියලා ෆෝන් එක මං කිව්වා හරි එහෙනම් ෆෝන් එක දෙන්න ඕක කියලා මම කතා කරා ඒ වෙලේ මට ෆ්‍රී ඉඳපු නිසා මම කතා කරා මං කිව්වා එයා ලෝකල් කෙනා මට කියනවා එයා booking.com එකෙන් කතා කරන්නේ මං කිව්වා මම booking.com එකෙන් නෙවෙයි මම ප්‍රයිවට් කම්පැනි එකකින් සමහර විට හොටෙලිය කෙනෙක් නෝ මම අනිවාර්යෙන් දන්නවා නෑ මෙහෙමයි මේ මෙයාලා booking.com එකට පේ කරලා තියෙන දැන් මෙයා මේ ගෙස් දෙපැත්තින් නම් මෙයා මේ මැද පාර්ශවයක් වගේ තමයි කතා කරේ පේ කරලා තියෙන මෙයාලගේ මේ සල්ලි ඉල්ලන නැත්නම් මෙයාලා පොලිසිය යනවලු එහෙම මං කිව්වා හරි වා හොටෙල් එකේ අයිති කෙනාට ෆෝන් එක දෙන්නකෝ ඊට පස්සේ මං කිව්වා හරි පොලිසිය යනවා යන්න කියන්න දෙවැනි කෝල් එක වගේ ආවා මං ඇහුවා ඊට පස්සේ ආ චෙක් කරලා බලන්න එයා මේ booking.com එකේ payment method එක මම පටස් කරලා මම චෙක් කරා මම ඒ වෙලේ ලැප් එකේ තිබුණා මං චෙක් කරා කෑෂ් payment method එක මොකක්ද දාලා තියෙන්නේ කියලා payment method එකේ තියෙන්නේ pay at the හරි මොකක්ද දාලා තිබ්බේ මම මතක නැහැ ඒකේ කුමාරි හොටෙල් එකේට ඇවිල්ලා තමයි ගෙවන්න ඕනේ මේ booking.com payment කරනවා කියලා දාලා තිබුණේ නැහැ මං කිව්වා මේක පෙන්නන්න දැන් මෙයාට ඊට පස්සේ මේ මෙයාගේ කුමාරි ඒ ලේඩි විතරක් ඉඳලා පස්සේ අම්මත් ඇවිල්ලා කියලා තිබුණා මෙහෙමයි මේ ඔයාලා පොලිසිය නම් පොලිසිය යන්න මේ මේක මෙහෙම අපිට ඇවිල්ලා නෑ සල්ලි එහෙමයි කියලා කිව්වා. මම ඊට පස්සේ එහෙම කියලා මට ඊට පස්සේ එවනවා මේ පැයකට විතර පස්සේ සර් දැන් වැඩේ හරි යාලා ගියා මෙන්න මෙහෙම වුණා මම මොකද්ද උනේ? එයාලා ඇත්තටම මෙහෙම කෙනෙක් මම හැබැයි සර් කතා කරන්නේ නැත්නම් මේක මෙහෙම වෙනවා කියලා. දැන් මම මේ කතාව ඇත්තටම මේ වීඩියෝ එකේ කියන්නේ ඔයාලට අහුවෙන්න එපා කියලා. මම ඉස්සරහට අනිවාර්යෙන් දානවා මේ කට්ටිය අහුවිච්ච දේවල්. මොකද හේතුව ඒකට තව කෙනෙකුට ඒ වරද වෙන්නේ නැහනේ. නැත්තම් එහෙම මේ රටේ මිනිස්සු අපේ ලංකාවේ මිනිස්සු මේකට අහුවෙන්නේ දැන් පිටරට ඉඳන් ඇවිල්ලා ඇත්තටම මේ සුදු හමක් තිබ්බ කියලා එන හැමෝම ගෙස්ලා නෙමෙයි. හොරුත් එනවා. ඉතින් මේ හොරකම් වැඩ වංචා වැඩ ඔයාගෙන් සල්ලි විනා ඔයාලා අමාරුවෙන් බිස්නස් එකක් කරන්නේ. පුදුම අමාරුවකින් නැත්තම් ඉතින් ඔයාලා සේල්ස් මැනේජර්ස්ලා අරගෙන හොඳ ලොකු ප්‍රොපර්ටි අරගෙන කරන් යනවනේ. එහෙම නෙමෙයි අමාරුවෙන් කරන තැනට මේ වංචාව නිසා තමයි මේ ලංකාව බ්ලැක් මාක් වෙන්නේ. නැත්තම් මේ ලංකාවේ ඉන්න සුන්දර මිනිස්සු. ඉතින් ඕක තමයි දෙවෙනි කතාව. අන්න පළවෙනි එක වෙස්ටර්න් යුනියන් දෙවෙනි එක ඔන්න ඕක. තුන්වෙනි එක තමයි මේ අතිශයම මේ භයානකම කතාව. මේක මොකක්ද දන්නවද? මේක කරන්නේ ෆොරිනර්ස්ලා. ඇවිල්ලා බුකින් එකේ පළවෙනි දවසේ ඉන්නවා. පළවෙනි දවසේ ඉඳලා උදේ වෙනකොට ඔයාව තෝරගන්නෙත් අන්න තෝරගන්නේ අර වගේ කට්ටියම තමයි. මේ හොඳට එක්ස්පීරියන්ස් තියෙන තැන්වල නෙමෙයි 10න් 10 හොඳ රිවිව් තියෙන්නේ. රිවිව් 5ක් 6ක් 7ක් විතර තියෙන 10න් 10 තියෙන ප්‍රොෆයිල් තමයි මේ ගෙස්ලා යන්නේ. ගිහිල්ලා ඔයාලට තර්ජනය කරනවා. මෙහෙමයි මම දානවා කෙලින්ම බින්දුවට බස්සනවා ඕක අරමයි මෙහෙමයි කියලා booking.com එකේ මෙහෙම කියලා එහෙම තංගද කියනවා. බය වෙනවනේ රිවිව් එක අඩු කරගන්න බෑනේ ඊට පස්සේ නේ හරි කමන්නේ යන්න අර කැමේ කියලා මේක හැබැයි කරන්නේ කාලා බීලා ඔක්කොම කරගෙන රූම් එකෙත් ඉඳලා බය කළා තමයි යන්නේ මේ තර්ජනය කළා තමයි වැඩේ කරන්නේ මෙහෙමයි පුතා මේක පාඩු කරන්න ඕනේ බිස්නස් එකක් නෙමෙයි ඔයා හරියට සර්විස් එක දුන්නා නම් ඔයා ඒක ප්‍රශ්නයක් නෑ බෑඩ් රිවිව් එකක් දැම්ම කියලා කලබල වෙන්න එපා අපි අපේ වීඩියෝස් ටික බලන්න මේ channel එකේ දාලා තියෙන පබ්ලික් දාලා තියෙන ටික අපේ පෝස්ට් එකේ රෙජිස්ටර්ඩ් දීලා තියෙන අර ප්‍රයිවට් වීඩියෝස් ටිකත් බලන්න එතකොට ඔය වීඩියෝස් ටිකේ තියෙනවාට රිවිව් බෑඩ් රිවිව් කරනවා කියලා මේ නිකන් බය වෙලා දඟලලා එහෙම බය වෙන්න දෙයක් නැහැ. ඔයාලා එයාලගේ charge එක අරගෙන යවන්න. එයාට ගන්න පුළුවන් උඩරිම දේ තමයි අංක එකේ ලකුණු 1ක් 10 එකක් දාන එක. එහෙම දැම්ම කියලා ඔයා හරියට සර්විස් එක දුන්නා එච්චරයිනේ. මොකද හේතුව ගෙස් කෙනෙක් බුකින් එකක් දානකොට රිවිව් බලනකොට ඒ රිවිව් එක ගෙස් දාපු එක වගේම යටින් වාගේ රිප්ලයි එකක් බලනවා. පාට රිප්ලයි එකක් දාන්න පුළුවන් ඒ කලබල වෙන්නේ එක පාට ලකුණු මට්ටම අඩන වැඩි කරගන්න පුළුවන් ඉතින් බැරි නෑනේ පුළුවන් වැඩි කරගන්න ඉතින් ඔය කාරණා තුනත් එක්ක බලන්න තව එකක් මතක් වුණා ඒක මම කියන්න මේක මම කලිනුත් කිව්වා phishing attack එක ඔයාට එක එක ඊමේල් වලින් එයි ඔයාගේ booking.com එකෙන් මේ කියලා ඊට පස්සේ මෙන්න මෙහෙමයි වාගේ මේ කමිෂන් එකක් ඇවිල්ලා නැත්නම් මෙහෙම වෙලා account එක අයින් වෙන්න යන්නේ අරකයි මේකයි කියලා මොකෙන් ආවත් ඔයාලට අපි කියලා දීලා තියෙන යන්න විදිය අපේ කෝස් එකේ කියලා දෙනවනේ booking.com එකේ log in විදිය. ඒ log in විදියට අමතරව කිසිම විදියට log in එපා. ඊමේල් නෙමෙයි මොක ආවත් log in එපා. කමිෂන් එක આવොත් එහෙම ගෙවන්න කියලා වෙන මේ වාගේ ඊමේල් එකට එතනින් යන්න එපා. ඔයා booking.com external එකට ගිහිල්ලා external එකේ finance කියන එකට ගිහිල්ලා finance එකේ invoice එකට ගිහිල්ලා ඉන්වොයිස් එක චෙක් කරලා බලන්න ඉන්වොයිස් එක චෙක් කරලා ඒකේ තියෙනවා මේ ඉන්වොයිස් එක අරගෙන ඒකේ තියෙන පේමන්ට් දැන් අලුතෙන් පේමන්ට් මෙතඩ් එකක් කියලා තියෙනවා කාඩ් එකෙන් පේ කරන්න පුළුවන්. කොහෙවත් යන්න ඕනේ බැංකුව ගන්න කොහෙවත් දුවන්න ඕනේ.
ඉතින් ඒ විදිහට වැඩේ කරන්න. නැතුව මේ ඔය කිසිම වංචාවලට අහු වෙන්න එපා. ඊළඟට අපි ඉස්සරහට ට්‍රැවල් ඒජන්ට්ලා ගැන ඔයාලට වීඩියෝස් කරනවා. හැමෝම ඉල්ලපු වීඩියෝ එකක් අවුරුදු ගාණක්. ඉතින් ට්‍රැවල් ඒජන්ට් කෙනෙක් කොහොමද අපි හදාගන්නේ? ෆැක්ට් ෂීට් එකක් කියන්නේ මොකද්ද? රේට් ෂීට් එකක් කියන්නේ මොකද්ද? කොහොමද මේවා හදාගන්නේ? ඒ සියලුම දේවල් අපේ ක්ලාස් වල කොහොමත් අපි කියලා දෙනවා. ඉස්සරහට ඔයා රෙජිස්ටර් කෙනෙක් නම් ඔයාට මාර්ච්නේ මාර්ච් මැද ඉඳන් ඔයාට ට්‍රැවල් ඒජන්ට්ලා ගැන විස්තර ටික අපේ කෝස් එකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් රෙජිස්ටර් නැත්නම් ඔයාලා රෙජිස්ටර් වෙන්න පුළුවන්. රෙජිස්ට්‍රේෂන් ෆී එක 15000 ලයිෆ් ටයිම්. ඉතින් ඔයාට රුපියල් 15000ක රෙජිස්ට්‍රේෂන් එකේදී ඔයාට ওই කෝස් එක නොමිල ලැබෙනවා. සහ එකපාරක් ඔයාගේ booking.com account එක ඇනලයිස් කරගන්න පුළුවන්. ඉතින් ওই ටික තමයි වෙන්නේ. ට්‍රැවල් ඒජන්ට්ලගේ විස්තර ටික අපි ඉස්සරහට පටන් ගත්තට පස්සේ දාන්න. මේවා අතරම බෝනස් හොඳේ. කලින් රෙජිස්ටර් වෙච්ච අයට හොඳයි. මේවා කියලා කර තියෙනවනේ මේ බෝනස් විදියට දෙන්නේ. ලයිෆ් ටයිම් වල booking.com කෝස් එක කොහොමද ඔයාලට ලැබෙනවා. ඉතින් තව එකක් booking.com අපේ ටීම් එකේ වැඩ කරන්නේ ඇත්තටම මොනවද කියන්නේ හොඳට එක්ස්පීරියන්ස් තියෙන ඔයාලත් එක්ක හොඳට සමීප වෙලා වැඩ කරන්න පුළුවන් හොඳ ටීම් එකක් වැඩ කරන්නේ. එතකොට ඉතින් එයාලත් එක්ක වැඩ කරනකොට ඇත්තටම මේ ඔයාලගේ අතින් අපේ ටීම් එක අතින් එහෙම වෙන්නේ නැහැ කියලා මම දන්නවා. අනවශ්‍ය හොඳ නැති දේවල් කතා කරන්න එපා. මොකද බොයිස්ලා විතරක් නෙමෙයි ගර්ල්ස්ලාත් ගොඩාක් ඉන්නවා මං ගාව වැඩ කරන්න. ඉතින් ඒ නිසා එහෙම වුණොත් එහෙම මට සිද්ධ වෙනවා ඔයාලව අයින් කරන්න. වගේ පේමන්ට් එකක් ගෙවලා අයින් කරන්න. ආයි ඉතින් කවදාවත් ආයි එකතු වෙන්නත් බෑ අපිත් එක්ක. ඉතින් තියෙන පහසුකම් වලින් ඔයාලා උපරිම මේ දැනුමින් පහසුකම් වලින් උපරිම දෙයක් කරගන්න කියලා විශ්වාස කරනවා. ඉතින් හොඳ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. ඔයාට මට ඔක්කොටම ටූරිසම් ගොඩ යන්න ඕනි. ඒකට වැඩ කරන්න ඕනි. ඉතින් අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. ජය වේවා. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අද සබ්ස්ක්‍රයිබ් කරන්න. දන්නේ නැති දේවල් තියෙනවා නම් අහන්න. දැන් කමෙන්ට් එකක් දාන්න. right